මහණෙනි ජීවිතේ මූණ දෙන්න තියෙන මේ අභියෝග අටට ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක මහ මිනිසුන්ටයි මම මේක කියන්නේ. ඔයාලා ජීවිතේ පුළුවන් නම් ආපස්සට හිතලා බලන්න. ඇත්තද මේ කාරණාව? මම මුහුණ දුන්නේ මේ ප්‍රශ්න අටටද? ලාභ කියලා කියන්නේ ලැබීම් තියෙනවා. කාලයක් එනවා හරියට ලැබෙනවා. අතට සල්ලිත් ලැබෙනවා. යාන වාහනත් ගන්න පුළුවන්. ගෙවල් දොරවලුත් හැදෙනවා. ළමා ලපටිත් හැදෙනවා. ලැබීම් තියෙනවා. ලාභ අලාභ කියලා එකක් තියෙනවා. අලාභ කියලා කියන්නේ නොලැබීම්. තියෙනේව නැති වෙනවා. සමහර වෙලාවට මෙතන ඉන්න අයට ඉඩ කඩන්න නැති වෙලා ඇති. ඊළඟට අම්මා තාත්තා නැති වෙලා ඇති. බිරිඳ නැති වෙලා ඇති. දරුවෝ නැති වෙලා ඇති. ඒ වගේ නැති වෙනවා. නැති වෙන්න ගියාම නැත්තටම නැති වෙන අවස්ථා වෙලා නැද්ද? හැම දෙයක්ම නැති වෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා නොලැබී සමහර අයගේ දරුවෝ නැති වෙනවා. කනකර නැති වෙනවා. ලැබෙන්න තියෙන රස්සාව නැති වෙනවා. නොලැබී සමහර අයට දවසේම මෙච්චර පින් ගොඩක් ලැබිලා මහා ධර්මයක් ලැබිලා යන ගමන් බාර දෙක නොලැබී තියෙනවා. ලැබීනුත් තියෙනවා නොලැබීනුත් තියෙනවා. ලාභ අලාභ මොන දෙන්න වෙනවා අපි කාටත්. යස අයස යසස කියන්නේ තමන් පිරිවරා ගන්නවා අනිත් අය. අනිත් අයගේ අවධානය තමන්ට එනවා. තමන් ලොක්ෙක් වෙනවා. තමන් මුදුනෙක් වෙනවා. තමන්ට ගෞරවය හම්බ වෙනවා. තමන්ට වැදගත්කම හම්බ වෙනවා. තමන් ගැන අනිත් අය කතා වෙනවා. එයා ගැන පැතිරෙනවා. ඒක එයාගේ යසස. ඒතර ඕනම කෙනෙකුට තියෙනවා. අපි මව් කුසෙන් ඉපදුනාට පස්සේ අපේ ගමේ මිනිස්සු බේබි සබන් කෑල්ලක් හරි අරන් ළමයා බලන්න එනවා. ඒ ළමයාගේ යසස. චූටි දූලා ලොකු ළමයි වුණාට පස්සේ උත්සවයක් තියලා ගමේම මිනිස්සු යාළුවෝ බලන්න එනවා. තෑගි බෝග දෙනවා, ලියුම් කවර දෙනවා. යසස. මඟුල් ගෙදරකදී යුවතිපති දෙපළ මුල් කරගෙන උත්සව යසස. ඊළඟට සභාවල් වලදී ඊළඟට ඔබ ගැන කතා වෙනවා. ඒක යසස. ඔබට තාන්න මාන්න ලැබෙනවා යසස. කට්ටිය පිරිවරාගෙන ඉන්නවා යසස. අයස කියන්නේ මොකද්ද? බල්ලු බල්ලෙක් තමන්ට නැති වෙනවා. තමන් තුට්ටුවට වටින්නේ නැති මිනිස්සෙක් වෙනවා අපි. සමහර කාලවලදී කිසි කෙනෙක් අපිව ගණන් ගන්නෑ නැහැ. අර වටේ හිටපු මිනිසුන්ට මොකක් වුණාද දන්නේ. ලාභ අලාභ යසායස තමාව කවුරුවක් ගණන් ගන්න නැතුව කොන් වෙන අවස්ථාවක්. දැන් ඔයාලා දූ පුතා මුණුබුරු මිනිබුරියොත් එක හිනාව පිරිච්ච ඔය ගෙදර ඉන්න එක ඔයාගේ යම් යසසක්. දවසක් එන ඔය ළමයි ඉගෙනගෙන ඈතට ගිහිල්ලා ළමයි පිටරට ගිහිල්ලා මහ මිනිස්සු දෙන්නා විතරක් ගෙදිට තනි වෙන. ඔය දෙන්නගෙමුත් එකෙක් මැරුණට පස්සේ එක උන්ද කෙනෙක් විතරක් තනි වෙන. එතකොට කවුරු හරි පඩියට දාලා එයාව කවුරු හරි බලා ගන්න. ඔහොම දවසක් එනවා. ඒ නිසා ඔයාලට කට්ටිය හිටපු ඔයාලා තනි වෙච්ච අවස්ථා බලන්න. ඔක තමයි ඔයාලට ආපු යස අයස. නින්දා ලැබෙන අවස්ථා. බැනුම් අහන්න වෙනකොට එක පිට එක බැනුම්. ඔය අම්මලා බැනුම් අහන කාලේ එනවනේ. බලන කාලයක් එනවා. හැරුණත් වැරදි. ඔය දවස් වලට උයනකොට තමයි ලුණු දාන්න අමතක වෙලා. ඒකට අතහපන්කෝ බැනුම්. ඇයි ඔළුව කලකොලොබ්බන් වෙලානේ තියෙන්නේ. බත් ඇට්ට ගුණා වෙනවා. ගේ අතු ගන්න අමතක වෙනවා. කරදර වැඩි. ඊට පස්සේ ඒවටත් බය වෙනවා. බැනුම් අහන කාල කියන්නේ හැරුණත් වැරදි. වදපු දරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා.
තෝ නොදකින් කියලා නැති ගෑණිගෙන් බැනුම් අහන්න වෙනවා. මිනිහගෙන් බැනුම් අහන්න වෙනවා. ඕක තමයි ලෝදහම. ඕක තමයි ලෝදහම. නත්ති ලෝකේ අනින්දිතෝ බැනුම් අහපු නැති කෙනෙක් ලෝකේ නෑ. චූටි දූල පුතාලටයි මේ කියන්නේ. තරුණ දූල පුතාලටයි කියන්නේ. මම මොකටද බැනුම් අහන්නේ කියන වචනේ ඔයාලගේ ජීවිතෙන් අයින් කරගන්න. වැරද්දක් කළා නැත්නම් මට බයින්න එපා. ඔය වචනේ ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න. අනුන්ගේ වැරදි වලට මට බයින්න එපා. ඔය වචනේ ඔයාලගේ ජීවිතෙන් අයින් කරගන්න. ඕක ඔයාලට අවශ්‍ය නැහැ. බැනුම් අහන්න වෙනවා. කළ දෙයටත් නොකළ දෙයටත් තමන් කළ දෙයටත් අනුන් කළ දෙයටත් හරි දෙයටත් වැරදි දෙයටත් කොකටත් බැනුම් අහන්න වෙනවා. නත්ති ලෝකේ අනින්දිතෝ ප්‍රශංසා හොඳ නමත් පැතිරෙනවා. ඔයාගේ උනත් හොඳ නම පැතිරෙනවා. ඔයාගේ උනත් ප්‍රශංසාව පැතිරෙනවා. නමුත් බැනුම් අහන්නත් වෙනවා. නින්දා ප්‍රශංසා සැප විඳපු කාල එනවා දුක් විඳපු කාල එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කවදාවත් බණක් අහලා නැති බණ පදයක් පිළිපැදලා නැති බුදු බණ පද හිතට කාවත් දාගත්තේ නැති ශාසනික හැඟීම හදවතේ නැති අන්ධ බාල අසත්පුරුෂයාට නැත්නම් මෘතජ්ජනයාටත් අටලෝ දහම එනවා. සුතවතෝ පිකෝ භික්ඛවේ ආර්ය ශාවකස්ස මේ ධම්මඟ පුරුදු කරන බුදුරජාණන් වහන්සේගේ ධම්මාවතට හැරුණ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටත් අටලෝ දහම එනවා. ඒ අටලෝ දහම කියන එක කාටත් එන එක. වහිනකොට ඔක්කොම දෙමෙනවා. බණහන් නැති අයත් බණහන අයත් සීල් රකින්න අයත් සීල් රකින්න නැති කෙනත් කාන්තාවත් පිරිමියත් කවුරුත් වැසට දෙමෙනවනේ. පායනකොට කාටත් රස්නේනේ. හුළඟ එනකොට කාගෙත් ඇඟේ හැප්පෙනවනේ. ඒ වගේ මේ ලාභ යසයිස නින්දා ප්‍රශංසා සැප දුක කියන එක එනකොට කාගෙත් ඒක ස්පර්ශ වෙලා යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද වෙනස මේ දෙදෙනාගේ? බණහන කෙනාගේ බණහන් නැති කෙනාගේ ආර්ය ශ්‍රාවකයාගේ පෘථජ්ජනයාගේ වෙනස මොකද්ද? සංඝයා කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනසේක්වා ශ්‍රාවකයෝ ඒක අහලා දරා ගන්නවා. තේනහි භික්ඛවේ සුනාන්ත සාදුකං මනසිකාරෝත භාසිස්සාමි. ඒ නිසා පින්වත් මහණෙනි එහෙමනම් අහන්ට මනසිකාර කරන්න මම දැන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අසෘතවත් පෘථජ්ජනයා මහණෙනි එයාගේ ජීවිතේට ලාභෙද්දී සෝන ඉති පටිසංචික්කති. ලාභ ලැබෙද්දී එයාට හිතෙන්නේ නැහැ උප්පන්නෝ මේ අයං ලාභෝ ඔන්න මට දැන් ලැබෙන කාලයක්. සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අනිත්‍යයි දුකයි අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. මේක හැමදාම දෙන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා ඒ මනුස්සයාට හිතෙන්නේ නැහැ. ඒ මනුස්සයා හිතන්නේ දැන් මට ලැබෙනවා මගේ වාසනාව. ලැබෙන එකම හිතනවා. මේ ලැබෙන එකත් ටික කාලයක් කියලා හිතන්නේ නැහැ. හැමදාම මේවා තියෙන්නේ නැහැ කියලා හිතෙන්නේ නැහැ මෙයා. ඔන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේම මෙයාට ඉපදෙන අලාභ. මෙයාගේ තියෙන ඉඩ කඩන් නැති වෙනවා, වතු පිටි නැති වෙනවා, අලාභහානි වෙනවා, දරු මල්ලු මැරෙනවා, ඥාතින් මැරෙනවා, ලැබෙන්න තියෙන දේවල් නොලැබී යනවා. මෙයාට හිතෙන්නේ මට මේක නොලැබෙන කාලයක්. මට දැන් යන්නේ නොලැබෙන කාලයක්. ඔයාගේ ග්‍රහ චක්‍රය ඔයාම හදාගන්න මේ විස්තර කරගන්න. ඔයාගේ හඳහන ඔයාම හදාගන්න. ඒ රාෂ්ට්‍රකේ මොකක්ද අපලේ මොකක්ද කියලා. දැන් මට ලැබෙන කාලයක්. දැන් මට නොලැබෙන කාලයක්. මේ නොලැබෙනවා කියන එකත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි.
නොලැබෙනවා කියන එකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේක එහෙම පිටින්ම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම පිටින්ම පුළුවන්. එක ව්‍යාපාරික මහත්තයෙක් ගැන මම විස්තර ඇහුවා. එයාට ගොඩාක් ව්‍යාපාර තියෙනවා. බින්දුවටම වැටිලා ජීවිතේ එපාම වෙලා 3 පාරක් බෙල්ල වෙලලා ගන්න ගිහිල්ලා 3 පාරෙම ලනුව කැඩිලා. පහුවදා වතුර යන්න කානුවක් කපනකොට බිත්තරයක් තරම් නිල් මැණිකක් හම්බ වෙලා. මනුස්සයා ගොඩ. මනුස්සයා ගොඩ. මේක මේ නැත්තරම නැති වෙනවා කියන එක තප්පරේ අනිත් පැත්ත හරවනවා. ලෝදහම ඒකට කියන්නේ අට ලෝදහම.